ගේම් එකක් ප්ලේ කරන්න කිව්වම මොකද්ද ගේම් එක කියලා හිතන ඇති. අපි ආයෙ පොඩ්ඩක් ෂෆල් කරමු මට පොඩි බයක් එනවා. අයියෝ දෙයියනේ. අම්මා තමයි මට හැමතිස්සෙම හොඳම දේ තෝරලා දෙන එක තමයි මාව වැඩිපුරම සතුටින් තියන දේ. Hi, මම මහේෂා සඳමාලි. ඉතින් මම අද එකතු වෙලා ඉන්නේ ජන ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක චූටි ගේම් එකක් ප්ලේ කරන්න. ගේම් එකක් ප්ලේ කරන්න කිව්වම මොකද්ද ගේම් එක කියලා හිතන ඇති. මං ගාව තියෙනවා cards 7ක්. ඒ cards 7 තියෙනවා questions 7ක්. ඒතප එක හරි what's on my card segment එකට තමයි මම මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් මම චුට්ටක් බයෙන් ඉන්නේ මොනවද දන්නේ නැහැ මේවල ඇතුලේ තියෙන්නේ ප්‍රශ්න මට උත්තර දෙන්න බැරියව තිබ්බොත් එහෙම හරි අපි බලමු ඉස්සෙල්ලාම මේක ෂෆල් කරමු අපි. අනේ ලේසි ප්‍රශ්නයක් එන ලේසි එකක්. ටඩා අපි පළවෙනි එක බලමු. අයියෝ දෙයියනේ. පොඩි කාලේ ඔයා කරලා තියෙන දඟම වැඩේ මොකද්ද? පොඩි කාලේ මම කරලා තියෙන දඟම වැඩේ මොකද්ද? මම කරන තරමක් කරලා තියෙන දඟම වැඩ. අතරම අපි ඉස්කෝලේ යන කාලේ ගත්තොත් එහෙම ලොකුම දඟ වැඩක් කරලා තියෙනවා මම මේ ටීචර් කෙනෙක්ගේ පුටුවේ චුයින්ගම් එකක් කලවලා තියෙනවා. ඒ ටීචර් හරිම අමාරුයි ඊට පස්සේ පුටුවේ ඉඳගෙන නැගිටලා ගියේ. පව් ඉතින් ඒක වැරදි වැඩක්. මේ නමුත් මං දඟයි. මං ඒක කරා. හරි? එකක් ඉවරයි. අපි යන් ඊළඟ question එකට. අනේ ලේසි එකයි. ඔයාගේ hobby එක මොකක්ද? Thank you. ඊළඟ ප්‍රශ්න ටිකත් මේ වගේම වෙන්න කියලා මම විශ් කරනවා. ඔයාගේ hobby එක මොකක්ද? hobby එක තමයි ඇත්තටම sing කරන එක. මට ස්ට්‍රෙස් ආවත් sing කරනවා, මං දුක හිතනත් sing කරනවා, සතුටටත් sing කරනවා, හැම එකටම මං ගන්න sing කරන එක. ඉතින් ඒක ඇත්තටම මගේ මුළු ලයිෆ් එකම sing කරන එක. ඒක ලයිෆ් එකේ පාර්ට් එකක් වෙලා ඉවරයි. ඉතින් ලේසි උත්තරයක් මට ඒකට. hobby එක sing කරන එක. right. දෙකක් ඉවරයි. තව පහයි තියෙනවා. අපි ආයෙ පොඩ්ඩක් ෂෆල් කරමු මට පොඩි බයක් එනවා. හරි. next one is ඔයාට තියෙන්නේ oily skin එකක්ද normal skin එකක්ද? ඇත්තටම මට තියෙන normal skin එකක්. ඒ කියන්නේ මගේ අර pimples එන ගතියක් ගොඩක් dry වෙන ගතියක් නැහැ skin එකේ. මගේ normal skin එකක් තියෙන්නේ. ඉතින් product එකක් තෝරගන්නකොට උනත් මට ටිකක් ලේසි ඒ නිසා normal skin එකක් තියෙන නිසා. ඉතින් මම ජනත් එක්ක එකතු වෙලා මේ try කරන්නේ මගේ skin එක තව චුට්ටක් glow කරගන්න. right. ඔයාව වැඩියෙන්ම සතුටින් තියෙන දේ මොකක්ද? අනේ. වැඩියෙන්ම සතුටින් තියෙන දේ ඇත්තටම මම චූටි කාලේ ඉඳන්ම මම ගොඩාක් කැමතියි. ඒ කියන්නේ මම දන්න දෙයක් මම මොන හරි දෙයක් ගැන වැඩිපුර දන්නවනම් ඒක තව කාට හරි කියලා දෙන්න. තව කාට හරි උගන්වන්න. ඉතින් ඒක තමයි මාව වැඩිපුරම සතුටින් තියෙන දේ. මම මගේ vocal training academy එකේ ළමයිත් එක්ක ඒගොල්ලන්ට මම දන්න දේවල් හැමදේම කියලා දීලා ඉතින් ඒ ක්ලාසස් කරගෙන ඉන්න එක තමයි ඒගොල්ලන්ට singing උගන්වන එක තමයි මගේ ජීවිතේ මම වැඩිපුරම සතුටු වෙන දේ. ඒක පොඩි emotional. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේක ෂෆල් කරලා වැඩක් නැහැ. ඉතින් මම කොහොමද මේ හතරම උත්තර දෙන්න ඕනේ? glowing skin එකක් ගන්න පුළුවන් beauty tip එකක්. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඒක. මම දකින විදිහට මෙහෙමයි. අපි හැමෝම ස්කින් කෙයාර් රූටින් එකකට හුරු වෙලා ඉන්නවානේ. මම හිතනවා මම විශ්වාස කරනවා අපි කලින් හිටියට වඩා දැන් මේ වෙනකොට ලංකාවේ ගොඩාක් ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලොම ස්කින් එක ගැන පොඩ්ඩක් හිතන්න පටන් අරන් තියෙනවා වැඩිපුර. ඒක ඉතාම හොඳයි. ඉතින් beauty tip එකක් ගත්තොත් අපි කරන ස්කින් කෙයාර් රූටින් එක තියෙනවානේ. ඒ ස්කින් කෙයාර් රූටින් එකේ ස්ටෙප්ස් ටික එකක්වත් මිස් නොකර කරන එක තමයි මම දකින මම දෙන ටිප් එක ඔයාලට. ඒ කියන්නේ සාමාන්‍ය අපි ෆස්ට් ඒ කියන්නේ පළවෙනි දවසේ ෆේස් වොෂ් කරනවා, ඊට පස්සේ ස්ක්‍රබ් එක යූස් කරනවා, ඊට පස්සේ පැක් එක, ඊට පස්සේ ක්‍රීම් එක වෙනකම් අපි රූටින් එකේ ස්ටෙප්ස් ටික යූස් කරනවා. එතකොට ටික දවසක් යනකොට ඕක අර බිසි වෙන එකත් එක්ක සමහර වෙලාවට ඕගොල්ලන්ට වෙන වැඩත් එක්ක ඕක චුට්ට කෑලි හැලෙනවා. ඇත්තම කතාව කිව්වොත්. ඉතින් එහෙම හැලෙන්නේ නැතුව හරියටම ස්ටෙප්ස් ටික ඒ විදිහටම කරන්න ස්කින් කෙයාර් රූටින් එක තමයි මම දෙන beauty tip එක. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. තව දෙකයි.
ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකේ ෆේවරිට්ම ස්කින් කෙයාර් ස්ටෙප් එක මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. හැබැයි මට ඒකට ෆේවරිට්ම එකක් කියන්න මම හැම එකටම කැමතියි. මට නෝමල් ස්කින් එකක් තියෙන්නේ. ඉතින් මම ජැනට් එකේ ග්ලෝ රේන්ජ් එක තමයි යූස් කරන්නේ. ඉතින් එතකොට ෆේවරිට්ම ස්කින් කෙයාර් ස්ටෙප් එක මම ආසයි ගොඩක් මේ ස්ක්‍රබ් එකට. ස්ක්‍රබ් එකට ආසයි. ඊට පස්සේ ඔරෙන්ජ් පීල් පැක් එක යූස් කරනවා. මම ඇත්තටම මේක මාරයි. මම ආසම පාට එක තමයි පැක් එක යූස් කරලා අපි චුට්ටක් කරලා තියලා වොෂ් කරනවානේ. අනේ වොෂ් කරලා ඉවරනාම ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් එනවා ස්කින් එකේ. සහ ස්කින් එක අල්ලනකොට උනත් හරිම සොෆ්ට්, හරි ස්මූත්, හරිම වෙනසක් තේරෙනවා. ඒක ඔයගොල්ලෝ පාවිච්චි කරලා නැත්නම් පාවිච්චි කරලා බලන්න මාරම වෙනසක් තේරෙනවා ස්කින් එකේ. ඉතින් මම ආසම ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් එකටත් කැමතියි. නමුත් පැක් එක තමයි ෆේවරිට්ම එක. අන්තිම එක ඔයාගේ ස්කින් කන්සර්න් එකට හොඳම සොලියුෂන් එක දුන්නේ කවුද? ඇත්තටම අපේ අම්මා. අම්මා තමයි මටත් වඩා මගේ ස්කින් එක ගැන වද වෙන්නේ. ඉතින් අර පිම්පල් එකක් දැම්මත් එයා තමයි මටත් වඩා හිතන්නේ ගැන. ඉතින් අම්මා තමයි මට හැමතිස්සෙම හොඳම දේ තෝරලා දෙන්නේ සහ හොඳම ප්‍රොඩක්ට්ස් තෝරලා දෙන්නේ. සහ ජැනට් ගැන මට කියන්නේත් අම්මා. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ මම හිතන්නේ අම්මලගේ කාලේ ඉඳන්ම තියෙන ප්‍රොඩක්ට්ස් නිසා මම හිතන්නේ එයා මට රෙකමන්ඩ් කරන්න ඇති. ඉතින් හැම දෙයකදීම ස්කින් එක සම්බන්ධ විතරක් නෙමෙයි හැම දෙයකදීම මාත් එක්ක මගේ පිටිපස්සෙන් ඉන්නේ අපේ අම්මා. හරි. ඉතින් මම ඔන්න මේ ප්‍රශ්න 7ටම උත්තර දුන්නා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඇති මොනවද මගේ උත්තර කියලා. මම දැන් යන්න කලින් සූදානම් වෙන්නේ ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්න උත්තරේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ප්‍රශ්නේ තමයි ඔයාලා කැමතිම ජැනට් ප්‍රොඩක්ට් එක මොකක්ද? ඔයාලා කැමතිම ජැනට් ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඉතින් ආයෙමත් තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් ජැනට් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. bye.